පහළගම පොලිස් විද්‍යාලයේ සිට මා ඔබ අමතන වර්ෂ 2017ක් වූ දෙසැම්බර් මාස 14 වන අද දින ශ්‍රී ලංකා පොලිසියට ඒ වගේම සමස්ත ශ්‍රී ලංකා වාසී අප සියලු දෙනාටම සුවිශේෂී දිනයක්. අද දිනය පහළගම මේ විදුහල් බිමේ නිලධාරීන්ට පමණක් නොව මේ තන පළස අවට සෙවන සලසන ගස්වැල් තුරුලතා සීපාවා පවා සතුටින් ඉපිල යන දිනයක්. පුහුණු කටයුතු මෙම විද්‍යාලයේ අඛණ්ඩව සිදු කළත් අවුරුදු 8කට පසුයි මෙවැනි විසිරයාමේ උළෙලක් මේ විද්‍යාලයේ පැවැත්වෙන්නේ. මේ සුවිශාල ජනකායක් අලංකාර වූ සම්මාන පාළියක් දකින මෙම විදුහල් මෑණියන් සතුටින් ඉපිල යනවා නොඅනුමානයි. වර්ෂ 2016ක් වූ නොවැම්බර් මාස 15 වන දින සහ දෙසැම්බර් මාස 15 වන දින පහළගම පොලිස් විද්‍යාලය වෙත බඳවා ගන්නා ලද ආධුනික පොලිස් කොස්තාපල්වරුන් 248 දෙනෙකු සහ වර්ෂ 2016ක් වූ නොවැම්බර් මාස 15 වන දින නිකරටිය පොලිස් විද්‍යාලය වෙත බඳවා ගන්නා ලද ආධුනික පොලිස් කොස්තාපල්වරුන් 110 දෙනෙකු වසරක පුහුණුවකින් අනතුරුව ශ්‍රී ලංකා දීපයේ වීරෝදාර සේවය උදෙසා විසිර යන සුවිශේෂී දිනය අදයි. අපේ මොහොතේ දක්වන වෙන්නේ අභිමානවත් සම්මාන පාළි සමගින් මෙම පිටිය වර්ණවත් වන ආකාරය. අනි හතකින් සමානිත සම්මාන පාළිය පිටිය වෙත කැඳවාගෙන ලබන්නේ පොලිස් පරීක්ෂක එම්.ඩී. ලාල් මහතා විසින්. This Parliament ground is waiting for today's most special event. At the moment, you can witness the proud Parliament fair and church ground. Of the first, and it will be served by Inspector of Police at M.D. Lal.
සුදු දෙන්න නේද? සුදු. කවුද ඔක්කොම ගිහින් ඉවරයි. ඇඩි 7කින් සමන්විත සම්මාන පාළිය වයිම පළාත් බටහිර තූර්ය වාදක අංශය සමගින් මේ පිටිය වෙත කැඳවාගෙන ලැබුවේ පොලිස් පරීක්ෂක එම්.ඩී. ලාල් මහතා විසින් මෙම විසියාවේ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නීතිය සාමය හා දක්ෂ සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගරු ජගත් විජේවීර මැතිතුමන් සභාගීමට නියමිතයි. සාමාන්‍ය පාළියේ දෙවනාගේ ආරාධනා නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක අතුගෝර මහතා අතිපත් රැගත් ඇඩිවාර නිලධාරීන් හත් දෙනා සමග සාමාන්‍ය පාළිය වෙත පැමිණෙන ආකාරයයි ඔබ මේ දකින්නේ. தற்பொழுது வாழ்வு வகுப்பில் 2ஆம் கட்டளை அதிகாரியாக வாழேந்திய வண்ணம் பிரதான போலீஸ் பரிசோதகர் என்ஜே அதுகோர் அவர்களின் வருகை இதோ. And now you can witness the second commanding officer today's pass out parade. Officer in charge of Palagama Wing, Chief Inspector of Police, Mr. N.J. Atukorala, moves to the parade escorts leaders. මෙම සම්මාන පාළිය ඇඩි 7කින් සමන්විතයි. එම ඇඩි බාර නිලධාරීන් තම ඇඩි කරා ගමන් කරන අවස්ථාවයි මේ. ඇඩි බාර නිලධාරීන් වශයෙන් පහත නිලධාරීන් පරිගණක කරනු ලබනවා. පළමු ඇඩි බාර නිලධාරීන් වශයෙන් පොලිස් පරීක්ෂක KPSC ජයසිංහ, දෙවන ඇඩි බාර නිලධාරීන් වශයෙන් පොලිස් පරීක්ෂක KMD බණ්ඩාර, තුන්වන ඇඩිය පොලිස් පරීක්ෂක SDPM විජේරත්න, හතරවන ඇඩිය පොලිස් පරීක්ෂක ශ්‍රීනාත් බණ්ඩාර, පස්වන ඇඩිය පොලිස් පරීක්ෂක JAD ප්‍රදීප්, හයවන ඇඩිය පොලිස් පරීක්ෂක J ගුණරෝජන, හත්වන ඇඩිය පොලිස් පරීක්ෂක සම්පත් සිල්වා යන නිලධාරීන් පරිගණක කරනවා. එම නිලධාරීන් තම ඇඩිය කරා ගමන් කරන ආකාරයයි මේ.
මෙම සම්මාන පාළියේ දෙවන අනුදින නිලධාරී වශයෙන් කටයුතු කරනු ලබන්නේ පහළගම පොහු ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එන්.ජේ. අතුගොරල මහතායි. මෙතුමන් 1990 වසරේදී උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස පොලිස් සේවයට එක් වී අනුරාධපුර නාරායණපිට යන පොලිස් ස්ථානවල පොලිස් ප්‍රවාහන කොට්ටාසයේ රාජකාරී කර තිබෙනවා. තලාව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති වශයෙන් කටයුතු කර ඇති මෙතුමන් 2014 වසරේදී ප්‍රධාන පොලිස් පරීක්ෂක ධුරයට උසස් සීම ලැබ දැනට වසර 3ක කාලයක සිට මෙම පහළගම පුහුණු ඒකකයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් අද දින මෙම සම්මාන පාළියේ දෙවන අනදින නිලධාරියා වශයෙන්ද ප්‍රධාන පොලිස් පරීක්ෂක එන්.ජේ. අතුගොරල මහතා කටයුතු කරනු ලබනවා. මෙම සම්මාන පාළියේ ප්‍රධාන අනදින නිලධාරියා වශයෙන් පහළගම හා නිකවැරටිය පුහුණු ඒකකයන්හි සහකාර අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී තිස්ස විතානගේ මහතා කටයුතු කරනු ලබනවා. එතුමන්ගේ සම්ප්‍රාප්තිය ස්වල්ප මොහොතකින් සිදුවීමට නියමිතයි. මෙවන් නිලදරුවන් දහස් ගණනක් උතුම් මාතෘ භූමියට දායාද කළ පහළගම විදුහල් බිමට ඇත්තේ අභිමානවත් ඉතිහාසයක්. අතීතයේ මහවැලි එච් කලාපයේ වැඩබිමක් පැවති මේ භූමිය අක්කර 35ක ස්වභාවික පරිසරයක පිහිටා තිබෙනවා. එම වැඩබිම 1989 වසරේදී ප්‍රාදේශීය පොලිස් පුහුණු මධ්‍යස්ථානයක් ලෙස අනුරාධපුර පොලිස් කොට්ටාසයට අධියුක්තව පුහුණු කටයුතු ආරම්භ කර තිබෙනවා. 1991 වසරේදී උපසේවා පොලිස් මූලස්ථානයට අනුයුක්තව උපසේවා පොලිස් නිලධාරීන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගොස් තිබෙනවා. මෙම විදුහල 2006 වසරේදී කළුතර පොලිස් විද්‍යාලය වෙත පවරාගෙන එහි අධ්‍යක්ෂ යටතේ උපේක්ෂකයෙක් ලෙස පවත්වාගෙන ගොස් තිබෙනවා. අද දින මෙම සම්මාන පාළියේ ප්‍රධාන අනුදින නිලධාරී සහකාර පොලිස් අධිකාරී තිස්ස විතානගේ මහත්මයාගේ සැපැමිණීම මෙහි මොහොතේදී සිදු වෙනවා. அணிவகுப்பில் பிரதான கட்டளை அதிகாரியாக வாலேந்திய வண்ணம் உதவி போலீஸ் அத்தியட்சகர் திஸ்ஸ விதானகே அவர்களின் வருகை இதோ. And now you can witness the arrival of Chief Commanding Officer of today's pass out parade, Assistant Superintendent of Police, Mr. Tissa Vitanage. අද මෙම සම්මාන පාළියේ ප්‍රධාන අනුදින නිලධාරියා වශයෙන් කටයුතු කරනු ලබන්නේ සහකාර පොලිස් අධිකාරී තිස්ස විතානගේ මහතායි. එතුමන් මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් සිත් සතර හදාරා 1994 වසරේදී විශේෂ කාර්ය බළකායේ ආධුනික උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙසින් පොලිස් සේවයට එක් වී අම්පාර මඩකලපුව ආදී ප්‍රදේශයන්හි කඳුළුබාර අනදින නිලධාරියෙකු වශයෙන් කටයුතු කර ඇති මෙතුමන් 2004 වසරේදී සාමාන්‍ය පොලිස් රාජකාරී සඳහා එක් වී වෙලියත්ත අබරණ ආදී පොලිස් ස්ථානවල ස්ථානාධිපති වශයෙන්ද අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ලෙසද කටයුතු කර තිබෙනවා. 2014 වසරේදී සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් වීම ලද මෙතුමන් මේ වන විට පාලකම හා නිකවැරටි යන පොලිස් පුහුණු ඒකකයන්හි සහකාර අධ්‍යක්ෂකවරයා ලෙසින් අද දින මෙම සම්මාන පාළියේ ප්‍රධාන අනදින නිලධාරියා වශයෙන්ද කටයුතු කරනු ලබනවා. පුහුණුව
බදවා ගැනීම හා ජාත්‍යන්තර සම්බන්ධතා දිසා භාර නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මැතිතුමන්ගේ සම්ප්‍රාප්තිය මේ මොහොතේදී සිදු වුණා. இந்த நிகழ்வுக்கு சிறப்பு விருந்தினராக கலந்து கொள்ளும் ஆட்சேர்ப்பு பயிற்சி மற்றும் வெளிநாட்டு தொடர்பு பிரதி போலீஸ் மா அதிபர் சஞ்சீவ தர்மரத்ன அவர்களின் வருகையை காணலாம். Now you can see the Deputy Inspector General of Police, Recruitment Training and International Relations, Honorable Mr. Sanjeev Dharmaratna, has come to this occasion. ආධුනික නිලධාරීන් 358 දෙනෙකු විසිර යන මෙම අභිමාන කුලලේ ප්‍රධාන ආරාධිත වන නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ගරු ජගත්ති විජේවීර මැතිතුමන්ගේ සම්ප්‍රාප්තියයි තව ස්වල්ප මොහොතකින් සිදු වීමට ඇත්තේ. මෙම කුලලේ ප්‍රධාන ආරාධිත වන නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ගරු ජගත්ති විජේවීර මැතිතුමන්ගේ සම්ප්‍රාප්තිය මේ මොහොතේදී සිදු වුණා. இந்த நிகழ்வுக்கு சிறப்பு விருந்தினராக கலந்து கொள்ளும் இலங்கை தெற்கு அபிவிருத்தி மற்றும் சட்டம் நீதி ஒழுங்கு அமைச்சின் செயலாளர் ஜகத் விஜயவீர அவர்களின் வருகையை காணலாம். You can see the chief guest of the function, Secretary of Law and Order and Southern Development of Socialist Democratic Republic of Sri Lanka, Honorable Mr. Jagat P. Vijayveera, has come to this occasion. නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගරු ජගත්ති විජේවීර මැතිතුමන් පරිසරිනතුව පිළිගැන ලැබුවේ පුහුණුව පදවා ගැනීම හා ජාත්‍යන්තර සම්බන්ධතා දිසා භාර නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මැතිතුමන් විසින් එතුමන් ප්‍රධාන ආරාධිත මුත්තන්ව විශේෂ පීඨිකාව වෙත කැඳවා ගැනීම මේ මොහොතේදී සිදු වුණා. මැතිද සුබ සන්ධ්‍යාව 2016 11 15 දින සහ 2016 12 15 දින පුහුණුව සඳහා බඳවා ගන්නන ලද ආධුනික පොලිස් කොස්තාපල්වරුන් 358 දෙනෙකු විසිර යාමේ උත්සවයේ සම්මාන පාළිය සූදානම්. සම්මාන පාළිය පරීක්ෂා කිරීම සඳහා ඔබතුමන් සමග යාමට අවසරයි. මැතිද Tomar Palia! Fuck! Avi! Come on! අද දින මෙම විසිර යාමේ උළෙලේ ප්‍රධාන ආරාධිත වන නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගරු ජගත් විජේවීර මැතිතුමන් ඇනි 7කින් සමන්විත සම්මාන පාළිය පරීක්ෂා කිරීම මේ මොහොතේදී සිදු වෙනවා. එතුමන්ව පරීක්ෂාව සඳහා කැඳවාගෙන යනු ලබන්නේ පුහුණුව පදවා ගැනීම හා ජාත්‍යන්තර සම්බන්ධතා දිසා භාර නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මැතිතුමන් සහ ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේ වැඩබල අධ්‍යක්ෂ පොලිස් අධිකාරී අනිල් ප්‍රියන්ත මැතිතුමන් විසින්
සම්මාන පාළි ඉදිරි කොට කරගෙන යන්න අවසරයි. ඇනි 7කින් සමන්විත සම්මාන පාළිය පරීක්ෂා කිරීමෙන් අනතුරුව ප්‍රධාන ආරාධිත මුද්දා නැවතත් විශේෂ පීඨිකාවට ගමන් කිරීම මේ මොහොතේදී සිදු වුණා.